ඔයාට මතකද මේ ගැජට් එක? ඔයාගේ වගාවට ඔයාට හොරෙන් එන සත්තු අඳුර ගන්න පුළුවන් මේ ගැජට් එක ගැන වීඩියෝ එකක් මම කලින් කරා. ඒ වීඩියෝ එකේදී මම පොරොන්දු වුණා මේකේ තිබ්බ පුංචි අඩුපාඩුවක් හදලා අලුත් අප්ඩේට් එකක් ඔයාට ගේනවා කියලා. ඒ අප්ඩේට් එක තමයි මේක. ඉතින් මේක හදන්නේ කොහොමද? මේකට වඩා මේකෙන් ගන්න පුළුවන් වැඩ මොනවද කියලා බලන්න ටග් ගාලා වීඩියෝ එකට යන්න. ඉතින් අපි හදපු කලින් ගැජට් එකේ තිබ්බ අඩුපාඩුව තමයි සත්තු මිනිස්සු වෙන් කරලා අඳුර ගන්න බැරි වෙච්ච එක. ඉතින් මේකේ කැම් එකක් තියෙන නිසා ඒ අඩුපාඩුව විසඳ ගන්න අපිට පුළුවන්. ඊට අමතරව මේකේ පුළුවන් AI tracking system එකක් තියෙනවා. මේ ගැජට් එකේ AI tracking system එකක් තියෙනවා. ඉතින් සතෙක්ද මිනිහෙක්ද ඉන්නේ කියලා වෙන් කරලා අඳුරගෙන ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එවන්නත් මෙන්න මේ ගැජට් එකට පුළුවන්. ඔයා හිතුවා හරි මේක කඩේ ගන්න තියෙන ස්මාර්ට් කැමරා එකක්. නමුත් මේකේ ලොකු වෙනස්කමක් මම කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම වයර් කනෙක්ෂන් එකක් නැතුව ඕන තැනකට මේක ගෙනහිල්ලා ඔයාට ටග් ගාලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට මම මේක වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක බැටරි පවර්ඩ් විදිහට මම වෙනස් කරලා තියෙනවා. බැටරි එකකින් මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාට කිසිම වයර් කනෙක්ෂන් එකක් නැතුව. ඒ කියන්නේ මේ ස්මාර්ට් කැම් එක ඔයාගේ මොබයිල් ෆෝන් චාර්ජරයකින් වගේම මෙන්න මේ වගේ පොඩි සෝලර් සෙල් එකකින් charge කරන්නත් පුළුවන්. ඊට අමතරව මේ කැමරා එකේ රිවර්ස් charging option එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක බැටරි බැස්සොත් මේ කැමරා එකෙන් ඔයාගේ මොබයිල් ෆෝන් එක charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට power bank එකක් වගේ. ඔයාට පේනවද මෙතන USB දෙකක් තියෙනවා. ඒ USB දෙකට ඔයාගේ data cable එක ගහලා ඔයාගේ ෆෝන් එක නැවත charge කරගන්නත් මේ කැමරා එකෙන් පුළුවන්. මේ වීඩියෝ එකට කලින් මේ කැම් එක කොහොමද පාවිච්චි කරන්න කියලා මම ඔයාලට කියා දුන්නා. ඉතින් මේ වීඩියෝ එකේදී අද කතා කරන්න මේක හදන්නේ කොහොමද? මේකෙන් ගන්න පුළුවන් තව වැඩ මොනවද කියන එක ගැන. මේ කැමරා එකෙන් ඔයාගේ ගොවි බිමට එන සත්තු මිනිස්සු වෙන් කරලා අඳුර ගන්න වගේම ඔයාගේ වාහනයකට ඒ කියන්නේ ඔයා හිතමුකෝ ඔයාගේ ලොරියක් තියෙනවා. ඔයාගේ ව්‍යාපාරයේ ලොරියක් තියෙනවා. ඒකට මේක සම්බන්ධ කරොතින් කොහෙද මේක යන්නේ මේක ට්‍රැක් කරන්න මේක කොහොමද ගනුදෙනු සිද්ධ වෙන්නේ කියලා බලන්න පුළුවන්. මොකද සාමාන්‍ය CCTV කැමරා එකක් වගේ නෙමෙයි මේක බැටරි පවර්ඩ් නිසා මේක අපිට DC වෝල්ටේජ් එකෙන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර විදුලිය අවශ්‍ය වෙන්නේ නැහැ මේක වැඩ කරන්න. ඔයාට පොඩි ළමයෙක් ඉන්නවා නම් එයාව ට්‍රැක් කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එයා නිදාගෙන ඉන්නවද එයා සෙල්ලම් කරනවද එයා මොකද කරන්න කියලා ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය CCTV කැමරා එකකින් ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන් වුණාට එයා යන ඕනම තැනක ඒ CCTV කැමරා එක ඔයාට අරන් යන්න බෑනේ. එයා වැඩ කරන තැනක, එයා සෙල්ලම් කරන තැනක මේක ප්ලේස් කරලා තිබ්බොතින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම එයා මොකද කරන්න කියලා. ඒකත් මේකෙන් ගන්න පුළුවන් ලොකු ප්‍රයෝජනයක්. මේකෙන් ගන්න පුළුවන් අනිත් ප්‍රයෝජනය තමයි ලෙඩ වෙච්ච වයසක කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් වයසක ඔයාගේ කවුරු හරි වෙන්න පුළුවන්. ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාව ට්‍රැක් කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ මූව්මන්ට් අඳුරගෙන මේකට ට්‍රැකින් සිස්ටම් එකක් තියෙන නිසා ඒ කියන්නේ මෝෂන් ට්‍රැකින් සිස්ටම් එකකුත් මේකේ තියෙනවා. එයා මොන වගේ මූවමන්ට් එකක්ද මේක ඉස්සරහ කරන්න කියලා ඔයාට බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදියට මම කිව්වා වගේ මේක එහා මෙහා ගෙනියන්න පුළුවන් නිසා AC විදුලියට ඒ කියන්නේ ඔයාගේ ගෙදර හෝල්ඩර් එකකට ප්ලග් කරන්න මේක ඕනේ නෑ. ඕනම තැනක ප්ලේස් කරලා එයා ඉන්න ඕනම තැනක මේක ප්ලේස් කරලා ඔයාට දුර ඉඳලා බලන්න පුළුවන් එයා මොනවද කරන්නේ. එයාගේ අසනීප තත්ත්වය කොහොමද කියලාත් ඔයාට මේකෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාට හිතෙන්න පුළුවන් මේකෙන් මෙන්න මේ වගේ වැඩ ගන්න පුළුවන් කියලා. ඒවත් කමෙන්ට් එකක් දාන්න. මට වගේම අනික් කට්ටියටත් ඒක බලා ගන්න පුළුවන් ඒවි. ඉතින් මට අදහසක් ගන්නත් පුළුවන් ඔයා මොකද්ද මේ ගැන හිතන්නේ කියලා. ඒක නිසා හිතන දේත් ඔයා කමෙන්ට් එකක් දාන්න. මට ඔයාගේ කමෙන්ට් එක ඉතාම වැදගත්. මම වෙනද කියනවා වගේම කමෙන්ට් එක දාන්න. අනිත් එක ෂෙයා එකක් දාන්න. මේක අවශ්‍ය පුද්ගලයෙකුට බලලා හදාගන්න පුළුවන් විදිහට ඔයාට අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය පුද්ගලයෙකුට බලන්න මේක ෂෙයා එකක් දාලා සහයෝගයක් ලබා දෙන්න. ඉතින් වැඩි කතා නැතුව මේක හදන්නේ කොහොමද කියලා බලන්න අපි යන්න. මේ වැඩේට මුලින්ම අපිට power bank circuit එකක් ඕන වෙනවා. ඊළඟට 18650 ලිතියම් අයන් බැටරි 3ක් අපි මෙතනදී පාවිච්චි කරනවා. මෙතන 3ක් හෝ 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා ගන්න power bank circuit එක අනුව. වෙළඳ පොලෙන් ඔයා මිලදී ගන්නකොට මේ power bank circuit එක මුදලාලගෙන් අහන්න මේකට ලිතියම් අයන් බැටරි කීයක් සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා. ඊළඟට මෙන්න මේ වගේ DC ස්විච් එකක් අපි පාවිච්චි කරනවා. ඒකෙන් තමයි අපේ කැමරාව on off කරගන්නේ. අන්තිමට අපිට ඕන වෙන්නේ මෙන්න මේ වගේ හෝල්ඩර් එකක්. මේ හෝල්ඩර් එක නම් කඩෙන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ කැම් එකේ බොක්ස් එකේම මෙන්න මේ හෝල්ඩර් එක අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපේ වැඩේට මෙන්න මේ කොටස් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු මේකේ කොහොමද පරිපත සම්බන්ධ වෙන්නේ. මේ කොටස් ටික සම්බන්ධ කරලා කොහොමද පරිපත සම්බන්ධ වෙන්නේ කියලා ඊළඟට අපි බලමු.
මුලින්ම අපේ මේ ලිතියම් අයන් බැටරි ටිකේ ධනාග්‍ර ටික වෙනමත් ඍණාග්‍ර ටික වෙනමත් එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒකෙදි ඔයා බෞද්ධ එකක් පාවිච්චි කරනවට වඩා හොඳයි ස්පොට් වෙල්ඩින් පාවිච්චි කරනවා නම්. එහෙමත් ඔයාට බැහැ නම් මෙන්න මේ වගේ බැටරි හෝල්ඩර් කීපයක් ඔයාට පාවිච්චි කරලා එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වැඩේ තමයි සරලම වැඩි. ඊළඟට අපි මේ එකට සම්බන්ධ කරගත්තු ලිතියම් අයන් බැටරි ටිකේ ධන අග්‍රය ගෙනහිල්ලා මෙන්න මේ පවර් බැංක් සර්කිට් එකේ B ධන කියන අග්‍රයට පාස ගන්න ඕනේ. ඊළඟට ඍණ අග්‍රය ගෙනහිල්ලා මෙන්න මේ පවර් බැංක් සර්කිට් එකේ B ඍණ කියන අග්‍රයට පාස ගන්න ඕනේ. ඊළඟට ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක් තියෙනවා. මෙන්න මේ පවර් බැංක් සර්කිට් එකේ ඔයාලට පේනවද USB පින් එකක් තියෙනවා. ඒ කියන්නේ USB ජැක් එකක්. මේ USB ජැක් එකේ පිටිපස්සේ පින් 4ක් තියෙනවා. මේ පින් 4ෙන් දෙපැත්තේ තියෙන පින් දෙක තමයි ධන ඍණ පින් දෙක. මේ ධන ඍණ පින් දෙකෙන් අපිට මේ ධන ඍණ අවුට් එකක් විදියට ගන්න අවශ්‍ය වෙනවා මේ වැඩේදී. ඉතින් මේක ධන ඍණ විදියට ඔයා අඳුරගන්නේ කොහොමද කියලා බැලුවොත් මේක Google එකේ ඔයාලට සර්ච් කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ පින්තූර වලින් පෙන්වලා තියෙනවා මේ පාත් මොනවද කියලා. නැත්තම් සරලව මේ සර්කිට් එක මේ විදියට බැටරියට කනෙක්ට් කරලා මල්ටිමීටරයක් අල්ලලා බැලුවත් අපිට ධන ඍණ හොයාගන්න පුළුවන් මෙන්න මේ පින් 4ෙන්. ඉතින් මේ පින් 4ෙන් ධන ඍණ හොයාගත්තට පස්සේ තමයි අපි මේ ස්විච් එකට සහ හෝල්ඩර් එකට මේකේ තියෙන සප්ලයි දෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ විදියට අපි මේ ජැක් එකේ ධන ඍණ අඳුරගත්තට පස්සේ ඒකේ ධන වයර් එක ගිහිල්ලා අපේ මේ DC ස්විච් එකේ එක අග්‍රයකට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට DC ස්විච් එකේ ඉතුරු අග්‍රය අරන් ගිහිල්ලා අපේ හෝල්ඩර් එකේ එක පින් එකකට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට තියෙන්නේ අපේ අන්තිම වයර් එක පාස ගන්න. ඒ කියන්නේ මේ USB ජැක් එකේ ඍණ වයර් එක කෙලින්ම ගිහිල්ලා අපේ හෝල්ඩර් එකේ අනිත් අග්‍රයට තමයි පාස ගන්න තියෙන්නේ. එතකොට අපේ පරිපථය සම්පූර්ණ වෙනවා. මෙන්න මේ විදිහට අපේ වයර් කනෙක්ෂන් ටික අපි පාස ගත්තට පස්සේ මේක අපිට ප්‍රොජෙක්ට් බොක්ස් එකකට දාගන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් අපේ සන් බොක්ස් එකකට තමයි දාගත්තේ. අපේ හවුස් වයරින් වල පාවිච්චි වෙන සන් බොක්ස් එකකට මේ කොටස් ටික දාගෙන ලස්සනට හදාගන්න පුළුවන්. ඒක ඉතින් ඔයාට සුදුසු පරිදි මේ වැඩේ කරගන්න පුළුවන්. මේ හදාගත්තු පරිපථය charge කරන එක කියන්නේ මේ බැටරි ටික charge කරන්න තියෙන ඔයාගේ mobile phone charger එක. මෙන්න මේ jack එකට ඔයාගේ mobile phone charger එක plug කරාට පස්සේ මේ බැටරි ටික ඔටෝම charge වෙන පටන් ගන්නවා. මේ circuit එකේ තියෙන indicator කීපයක්. ඒ කියන්නේ LED bulb කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ බැටරි level එක කොච්චරට charge වෙලාද කියලා ඔයාට බලා ගන්නත් පුළුවන්. මේකේ indicator කීපයක් තියෙනවා මේ circuit එකේ යටපැත්තේ. ඒක නම් ඔයාට පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදියට ඔයාගේ මොබයිල් ෆෝන් charger එක මේකට plug කරාට පස්සේ මේ බැටරි ටික ඔටෝම charge වෙනවා. මේක තමයි අපේ කැමරා එකට power එක දෙන power station එක. ඉතින් සාමාන්‍යයෙන් වෙළඳ පොලෙන් ගත්තු ගමන් ඔයාගේ කැමරා එක මේ හෝල්ඩර් එකට සම්බන්ධ කරොත් වැඩ කරන්නේ නැහැ. මම කිව්වනේ වෙනස්කම් කිහිපයක් කරන්න ඕනේ. මේ කැමරා එක ඇතුලේ තියෙන පොඩි පරිපථයක් අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේ power bank එකෙන් අපිට මේක power up කරන්න නම්. ඉතින් අපි බලමු කොහොමද ඒ වෙනස්කම කරන්න කියලා. මුලින්ම අපි බලමු මේ කැමරා එක කොහොමද ගලව ගන්න කියලා. කැමරා එකේ පිටිපස්සේ බැලුවොත් ඔයාලට පේනවා මෙතන පොඩි සිදුරු තුනක් තියෙනවා. මෙන්න මෙතන පිටිපස්සේ සහ මෙන්න මේ දෙපැත්තේ සිදුරු තුනක් තියෙනවා. මේ සිදුරු තුනේ ඇන තුන ඉස්සෙල්ලාම ගලව ගන්න ඕනේ. මේ ඇන තුන ගලවලා අයින් කරගත්තට පස්සේ අපිට මේ කැමරා එකේ උඩ පියන ගලවලා අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කැමරා එක තියෙන පැත්ත අපිට ගලවලා අයින් කරගන්න පුළුවන්. මේක පරිස්සමට ගලවලා අයින් කරගන්න ඕනේ. මොකද මේකේ පරිපථ වලට හානි වුණොත් අපිට අපේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් පරිස්සමට මේක ගලවලා පැත්තකින් තියලා මේක අපිට පොඩ්ඩක් හරව ගන්න පුළුවන්. ඔයාලට පේන විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් හරව ගත්තට පස්සේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන මැද ඇණයක් තියෙනවා. පොඩි ඇණයක් තියෙනවා මෙන්න මෙතන මැද. ඒ ඇණෙත් ගලවලා අයින් කරන්න ඕනේ. එතකොට තමයි අපේ මේ සර්කිට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඒ ඇණෙත් මම ගලවලා අයින් කරගත්තා. ඒ ඇණේ ගලවලා අයින් කරාට පස්සේ මේක සම්පූර්ණයෙන් මෙතනින් අපිට අයින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අයින් කරගන්න පුළුවන්. මම කලින් මේ සර්කිට් එක අයින් කරලා තියෙන. මොකද ඔයාලට පෙන්නුවා වගේ මම මේකේ වැඩ ගත්තා. ඉතින් ඒක නිසා කලින් මේ සර්කිට් එක ගලවලා අයින් කරලා තියෙන්නේ. මේ සර්කිට් එක තියෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙතනට පෝට් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තියෙන සර්කිට් එක අපිට මේ මෙතනින් ගලවලා අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට පේනවා අපිට වයර් 4ක් තියෙනවා. මේ වයර් 4 කපලා අයින් කරගන්න ඕනේ. මේ වයර් 4 ඉඩ ඇති වෙන ප්‍රමාණයට කපලා අයින් කරගන්න. මේ වයර් 4 කපලා අයින් කරලා මේ සර්කිට් එක පැත්තකින් තියාගන්න. මේ සර්කිට් එක අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි DC කරන්ට් එකෙන් මේක වැඩ කරන නිසා. ආයි හොඳට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි මේ සර්කිට් එක අයින් කරාට පස්සේ ඔයාට කවදාවත්ම මේක AC විදුලියට සම්බන්ධ කරන්න බෑ. ඒ කියන්නේ ගෙදර විදුලියට ගැහුවොත් මේ කැමරා එක පිච්චිලා යනවා. මොකද මේක 5 වෝල්ට් වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් නැවත ඔයාට මේක ගෙදර විදුලියට සම්බන්ධ කරන්න ඕන නම් මේක තිබ්බ විදිහට හයි කරන්න වෙනවා. ඒක නිසා අපි දැනට කරන්ට් එක
පාවිච්චි කරන්නේ නැති නිසා. ඒ කියන්නේ බැටරියෙන් පාවිච්චි කරන නිසා මේක වැඩක් නැහැ අපිට. අපි මොකද බැටරියෙන් තමයි මේක පාවිච්චි කරන්න හදන්නේ. ඒ විදිහට මේ සර්කිට් එකෙන් කපලා අයින් කරගත්තු වයර් හතර ඔයාලට පේනවා කළු රතු විදියට වයර් දෙක තියෙනවා. ඉතින් ඒ කළු රතු විදියට තියෙන වයර් දෙක ඒ පාටම තමයි තියෙන්නේ මේ දෙපැත්තෙම. ඉතින් ඒ කළු රතු වයර් දෙක එකට සම්බන්ධ කරගන්න ඕනේ. කළු වයර් එකට කළු වයර් එකත් රතු වයර් එකට රතු වයර් එකත් සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා මේ ජැක් එකේ දෙපැත්තෙම තියෙන මේ පැත්තේ රතු වයර් එක, මේ පැත්තේ ජැක් එකේ තියෙන රතු වයර් එක. ඒ රතු වයර් එකට රතු වයර් එකත් කළු වයර් එකට කළු වයර් එකත් මේ කැමරාවේ පැත්තේ. ඒ කියන්නේ මේ අයින් කරගත්තු සර්කිට් එකේ නෙමෙයි කැමරාවේ පැත්තේ තියෙන වයර් දෙක සම්බන්ධ කරගන්න ඕනේ. මේක හරියට සම්බන්ධ කරගන්න. මොකද ධන ඍණ මාරුනොත් මේ කැමරා එකේ සර්කිට් එක පිච්චෙන්න පුළුවන්. ඒක නිසා මේ පාටට පාට අමුණ ගන්න. ඊළඟට කරන්න ඕනේ දේ තමයි මේ හෝල්ඩර් එක. ඔයාලට මතකයි මම මේ හෝල්ඩර් එක සම්බන්ධ වෙන පැත්ත, ඒ කියන්නේ අපේ බැටරි සර්කිට් එකට සම්බන්ධ වෙන පැත්ත කොහොමද කියලා ඔයාලට කලින් කිව්වා. මේක ගලවන්න කලින් ඔයාලට මම කිව්වා කොහොමද අපේ පවර් ස්ටේෂන් එක හදාගන්නේ. ඒ පවර් ස්ටේෂන් එකේ වයර් එක මෙන්න මේ මැද පින් එක. මේ මැද පින් එක ධන විදියට තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ. මම කලින් සම්බන්ධ කරා වගේ ඔයාලට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමුත් ඔයාලා හිතේ තියාගන්න මෙන්න මේ මැද පින් එක ධන වයර් එක කියලා හිතා ගන්න ඕනේ. මොකද මෙතනින් එන ධන වයර් එක මෙන්න මේ රතු වයර් එක ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ විදියට සම්බන්ධ කරාට පස්සේ මේ පින් එක මෙන්න මේ මෙතන තියෙන පින් එක ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පින් එක ධන වෙන්න ඕනේ. ඔයාලට හොයා ගන්න පුළුවන්. මේක මල්ටිමීටරයක් අල්ලලා හරි මේක බැලු බැලමට ඔයාලට හොයා ගන්න පුළුවන්. මේ මැද පින් එක මෙතන තියෙන්නේ කියලා. මේක ධන වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. සර්කිට් එකේ එන ධන වයර් එක මෙතෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ අනිත් වයර් එක, ඒ කියන්නේ මෙන්න මේ වටේ සම්බන්ධ වෙන වයර් එක ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පින් එක ඍණ වෙන්න ඕනේ. තව ටිකක් පැහැදිලි කරනවා නම් අපේ මේ කැමරා එකේ මෙන්න මේ වටේ ටික ඍණ වෙන්න ඕනේ. මෙන්න මෙතන ධන වෙන්න ඕනේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙතනදිම සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මෙතන කළු රතු වයර් දෙක අපි හරියට සම්බන්ධ කරගත්තා නම් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒක වෙනස් නොකර අනිවාර්යයෙන්ම ඔයාලට මතක තියාගන්න ඕනේ. ඒ දෙක වෙනස් වෙනවා. ඉතින් මේකේ තියෙන මේ සර්කිට් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපිට කරන්න තියෙන වෙනස්කම. වෙන කිසිම වෙනස්කමක් මේකේ කරන්න දෙයක් නැහැ. හරියට මේක පැටලෙන්නේ නැති වෙන්න හරියට තිබ්බ විදියටම නැවත මේ කැමරා එක සවි කරගන්න. ඊට පස්සේ අපිට මේ වැඩේ දිගට කරගෙන යන්න පුළුවන්. මේක තමයි අපේ මේ කැමරා එකේ කරන තියෙන ලොකුම වෙනස්කම. එච්චර අපිට කරන්න තියෙන්නේ. එතනින් එහාට අපි වීඩියෝ එකට යමු. ඉතින් ඒ විදිහට තමයි මේක හදාගන්නේ. ඔයාට අන්තිමට කියන්න තියෙන්නේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා. මේ වගේ අලුත් ගැජට් එකකින් නැවත හමු වෙමු. ඔයාට සුබ දවසක්.